රයිට් ළමයි බලන්න හොඳට බෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට ලැබෙන කාලය විනාඩියයි. විනාඩියක ඇතුළත හදන්න. හදලා ඔයාලගේ උත්තරෙත් එක්ක මගේ උත්තරේ කම්පෙයාර් කරන්න සහ මේකේ ගොඩක් ළමයි කරන වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද අයිත් කරන්න එපා. රයිට් ප්‍රශ්නයක්. හරි. සෙල්සියස් අංශ 27 දී H2 අණුවක වර්ග මධ්‍යන වේගය අසන්න වශයෙන් එහෙනම් මම ඉක්මනට තියරි ටික මතක් කරලා දෙන්නම්. ඔයාලා දන්නවා. හරි. වර්ග මධ්‍යන මූල වේගයේ සූත්‍රය වර්ග මධ්‍යන මූල වේගය සමානයි 3යි RT යට m. හරි. මෙන්න මේකේ වර්ගමූලය. කොහොමද ගන්නෙ? ඒතර මේකේ ඉන්නේ වර්ග මධ්‍යන මූල හරි වේගය. වර්ග මධ්‍යන මූල වේගය. ඒතකොට අපෙන් අහන්නේ හැබැයි වර්ග මධ්‍යන වේගය. හරි. එහෙනම් වර්ග මධ්‍යන වේගය සමීකරණය මේක ඇතුලෙන් හදා ගන්න පුළුවන්. ඒතර වර්ග මධ්‍යන වේගය සමාන වෙන්නේ 3යි RT යට m. හරිද? right. ඒතකොට ළමයි බහුතරයක් කරන වැරද්ද තමයි දැන් මේක SI යුනිට් වලින් නේ මේකේ උත්තරේ ගන්න ඕන අපිට. ඒතර SI යුනිට් වලින් වර්ග මධ්‍යන වේගය ගන්න ඕන නම් මේ හැම පදයක්ම SI යුනිට් වලින් දාන්න ඕන. හැබැයි m කියන එක පුතා හරි m කියන්නේ මෞලික ස්කන්ධය. එතකොට r කියන සරලතාවය විදිහට t කියන නිරපේක්ෂකත්වය. ඒතර මේ m කියන්නේ මෞලික ස්කන්ධය නම් සාමාන්‍යයෙන් අපි දන්නවා H2 අණුවට අදාළව මෞලික ස්කන්ධය 2යි මවුලයට ග්‍රෑම්. හැබැයි ග්‍රෑම් කියන්නේ SI යුනිට් එක නෙවෙයි. එහෙමනම් H2 අපි මෙන්න මේ ග්‍රෑම් දෙක කියන එක කිලෝග්‍රෑම් කරගන්න ඕනම. તો ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න අපි දන්නවා 10 ඍණ 3න් ගුණ කරනවා. එතකොට කිලෝග්‍රෑම් වෙනවා. එහෙනම් මෙන්න මේ පරිවර්තනය කරගන්න ඕන. මෙන්න මේ මාරු කිරීම එකක පරිවර්තනය කරගන්න ඕන. නැත්නම් එන උත්තරේ වැරදි. හරිද? රයිට්. කොච්චර බැලුවත් උත්තරයක් සමහරවල්ට තියෙන නැති වෙන්න පුළුවන්. සමහරවල්ට වැරදි උත්තරයක් විදිහට තියෙනවා මාක් කරලා තියෙනවා හරි කියලා. හැබැයි උත්තරේ වැරදි. හරිද? ඒක අනිවාර්ය කිලෝග්‍රෑම් කරලා තමයි මෙතනට දාන්න ඕන. හරිද? එහෙමනම් අපි ඒකක කැපිලි එක්කම ආදේශ කරලා පෙන්නනවා. ඒතකොට තේරෙයි මොකක්ද එන ඒකකයේ කොහොමද එන්නේ කියලා. ඒතර වර්ග මධ්‍යන වේගය සමාන 3 ගුණ කිරීම. R කියන්නේ 8.3යි 1.4. ඒතර ඒකක අපි දන්නවා කෙල්විනේට මවුලයට ජූල්නේ සරලතාවයෙන් ඒකක වෙන්නේ. તો ජූල් කියලා කියන්නේ අපි දන්නවා kg m වර්ග s ඍණ 2. එතකොට තව තියෙනවා මවුලයට ඒ වගේම කෙල්විනේට. ඔහොම තියෙනවා. හරි. ඊළඟට t කියන්නේ නිරපේක්ෂත්වය. හැබැයි දීලා තියෙන්නේ සෙල්සියස් වලින්. එහෙනම් කෙල්වින් කරගෙන එක 300ක් කෙල්වින් වෙනවා. ඊළඟට බෙදීම මෞලික ස්කන්ධය අපි මවුලයට කිලෝග්‍රෑම් කරගත්තා. 2 වැඩි කිරීම 10 ඍණ 3 මවුලයට කිලෝග්‍රෑම්. දැන් බලන්න ඒකකට කියලා අස්සට කැපෙන කැපිල්ල. හරි. මෙන්න මෙතන මවුලයට මෙතන මවුලේ කැපෙනවා. හරි. කිලෝග්‍රෑම්ට මෙතන කිලෝග්‍රෑම් කැපෙනවා. හරි. ඊළඟට කෙල්විනේට කෙල්වින් කැපෙනවා. ඒතර ඉතුරු වෙන්නේ හරි වර්ග මධ්‍යන වේගය. වර්ග මධ්‍යන වේගයේ ඒකක විදිහට ඉතුරු වෙන්නේ m වර්ග s ඍණ 2. හරි. m වර්ග s ඍණ 2. එතකොට මේ ඉලක්කම් ටික ගත්තොත් 3 ගුණ කිරීම 8.314 වැඩි කිරීම 300 බෙදීම 2 වැඩි කිරීම 10 ඍණ 3. හරි 10 ඍණ 3. ඔන්න ඔය ටික සුළු කරලා ගත්තට පස්සේ අපේ උත්තරේ එනවා වර්ග මධ්‍යන වේගය සමානයි 3.7 වැඩි කිරීම 10 6 m වර්ග s ඍණ 2. එන වර්ග මධ්‍යන වේගය. හරි වර්ග මධ්‍යන වේගය අහන්නේ. ඒතර වර්ග මධ්‍යන වේගය S2 වලට අදාළ වෙන්නේ 3.7 වැඩි කිරීම 10 6 වෙනි බලය. හරි ඒකකත් හරියට පැහැදිලිව දාන්න. ඒතර වර්ග මධ්‍යන මූල වේගය හොරම මේකේ වර්ග මූලය බලන්න කියලා. එතකොට ඒකේ ඒකක නම් m ශ්‍රේණික වෙනවා. හරිනේ ඒක පැහැදිලි. එහෙනම් මේ උත්තරය ආවද කියලා බලන්න. දැන් හදිසියෙ මෙන්න මේකේ යෙදුණා දෙක යෙදුණා මෙන්න මේ 10 6 වෙනි බලයේ ඉන්නේ නැහැ පුතා. හරි. මතක තියාගන්න ඒක වැරද්ද අයිත් කරන්න එපා. හරිනේ? right.